තමන්ගේ කුසේ උපන් නංගි කියන දේවල් ඉවසන දරා ගන්න අයියා විවාහ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම බිරිඳ කොච්චර නපර වුණත් ඔහු ඉවසන ස්වාමියෙක් වෙනවා. ඒක හැදෙන්නේ ගෙදරින්. තමන්ගේ කුසේ උපන් නංගි කියන දේ ඉවසන්න බැයි නම් ඈ තලනවා නම් පොඩි කරනවා නම් පෙළනවා නම් පීඩාවටපත් කරනවා නම් එක්කුසේ උපන් නංගි පෙළනවා නම් අනිවාර්යෙන් බැඳපු කෙල්ල පීඩාවටපත් කරනවාමයි. විවාහයේ වනාහි ගෙදරින් දෙකේ හැකි. තමන්ගේ එක්කුසේ උපන් අයියා බයිනවා නම් සැර කරනවා නම් ගහනවා නම් ඒවා ඉවසනවා නම් නංගි තමන්ගේ කුසේ උපන් සහෝදරයාගේ පීඩන ඉවසන නංගි අනාගතයේ අනිවාර්යෙන් ඔහුට ඈට කර්මානුරූපව ලැබුණොත් එහෙම නපුරු ස්වාමියෙක් අනිවාර්යෙන් ඈට ඉවසන්න පුළුවන්මයි. එක්කුසේ උපන් අයියා කියන දේත් ඉවසන්න බැයි නම් නංගිට අතපය දික් කරගෙන යනවා නම් බඳින මිනිහා ගුටි කනවාමයි. ඒ වනාහි ගෙදරින්ම දැකිය හැකියි. ඒ නිසා අම්මලා තාත්තලා අනාගතේ ගොඩාක් දේවල් හිතන්න ඕන. වැරදිච්ච දෙමව්පියන්වත් හැදෙන්න වෙයි කියන්නේ. මෙතනත් ඉන්නවා, ගෙවල් වලත් ඉන්නවා. ඒ නිසා ආදරය ඇති කරන්න කෑමක් කෑවත් පුතේ නංගිට දෙන්න පොඩි දෙයක් දීලා. පෙරේතකම් පුරුදු වෙන්නේ නැහැ එතකොට. නංගිට දුන්නත් මොන හරි දෙයක් දෝනි අයියට දෙන්න. ආදරේ සෙනෙහස. දැන් ඔය ටියුෂන් ක්ලාස් එක චිට් වගේක් ළමයි එවලා තිබ්බා. ගොඩාක් ඒ වගේ තියෙන අපි ආදරය කරන්න ගියේ අපිට ආදරය කරන්න කවුරුත් නැහැ. ඒක ඇත්තද නැත්තද මුන්ගේ කපටිකමද කියලා දන්නේ නැහැ. නමුත් ගෙදරම ආදරය ඇති වෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම බස් එකේ යද්දී ගෑනුන්ට හිත වෙන්නේ නැහැ පිරිමි. තමන්ගේ නංගි මතක් වෙනවා. කෙල්ලට තමන්ගේ අයියා මතක් වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බ්‍රහ්මචාරී බව රකින්න නම් තමන්ගේ සහෝදරිය සිහි කරන්න කිව්වා. තමන්ගේ සහෝදරිය ගරු කළ යුතු ස්ත්‍රියක්. ඒ නිසා ඒ කෙල්ල රකින්න අම්මා විඳින දුක තමන්ට තියෙන ආදරේ දකින්න කොල්ලෝ තවත් කෙල්ලෙක්ව අමාරුවේ වටන්නේ නැහැ. තමන්ගේ අයියට ආදරේ නම් ඒ ආදරණීය මූණ බලන්න සෙනෙහවන්ත නංගි තව මිනිහෙක්ගෙන් කරදරයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ගෙදරම තමන්ගේ නංගිට අයියට ආදරේ ඇති කරවන්න ඕන. ආදරේ සෙනෙහස එතනින් පටන් ගන්නilla. තමන්ගේ නංගිට අයියට ආදරේ කලදක් නැහැ. ඕයි තමසි කියලා ගහ වෙන ගන්න හදනවා. ලෝකේ කොල්ලන්ට ආදරේ කරනවා. මොකද්ද